හයි ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ කියන්නේ අපි කලින් වීඩියෝ දෙකක් කරලා තියෙනවා MCQ පහ පළවෙනි MCQ පහ සහ දෙවෙනි MCQ පහ. ඒ කියන්නේ පළවෙනි MCQ එකේ ඉඳලා 10 වෙනි MCQ එක දක්වා අපි සාකච්ඡා කරලා ඒවට එන තියරිස් ගැන පොඩි අවබෝධයක් ලබාගෙන තියෙනවා. ඊට පස්සේ මම කරන්න හැදුවේ ඊළඟ MCQ පහ. ඒ කියන්නේ 11වෙනි MCQ එකේ ඉඳලා 15වෙනි MCQ එක දක්වා පොඩි ඇනලයිස් එකක් කරලා උගන්නන්න ඒකේ අර පාස් පේපර් ගණන් ටික හදන්න හැදුවේ. එහෙම යද්දි මට පොඩි දෙයක් මීටර් වුණා. ඒ කියන්නේ දැන් අපි පළවෙනි MCQ එකේ ඉඳලා 10ට එනකන් MCQ ටික සාකච්ඡා කරානේ. අන්නේ ටික ඇතුලේ තියෙන ගොඩක් MCQ මේ දැන් මම කියවනේ 11 ඉඳලා 15ට යනකම් තව MCQ ටිකක් සාකච්ඡා කරනවා කියලා. අන්නේ MCQ ඇස්සේ අර මේ පළවෙනි MCQ එකේ ඉඳලා 10 වෙනි MCQ එක දක්වා තිබිච්ච MCQ තියෙනවා අර මේ අර ගොඩේ. ගොඩක්ම තියෙනවා අර ගොඩේ. කියන්නේ එකේ ඉඳලා 10 අතර තියෙන MCQ ගොඩක්ම එලිම 11 ඉඳලා 15 අතරක් තියෙනවා. මේ තැන් දෙකේදීම එකම MCQ සාකච්ඡාය වුණායින් පස්සේ එතන අර තියෙන ගුණාත්මක භාවය අඩු වෙන නිසා අපේ වීඩියෝ සෙට් එකේ ගුණාත්මක භාවය අඩු වෙන නිසා මම බැලුවා හැම තැනදීම එකම ගණන් ටික හදලා හරියන්නේ නැහැනේ. ටිකක් වෙනස් ගණන් ටිකකුත් හැදෙන්න ඕනේ. ඒක නිසා මම තෝරගත්ත ගණන් ටිකක් ඒ වගේම තෝරගත්ත තියරි ටිකක් අපි 11වෙනි MCQ එකේ ඉඳලා 15වෙනි MCQ එක දක්වා. ඒ වගේම ඒ අතරේ තියෙන ඒ කියන්නේ 11වෙනි MCQ එකේ ඉඳලා 15වෙනි MCQ එක දක්වා ගොඩක්ම වැදගත් MCQ ටිකක් තමයි හදන්නේ. ඒ වගේම වැදගත් තියරිස් ටිකක් ගැන අපි කියනවා කියන්නේ අර 26 දී එන්න පුළුවන් කියලා හිතෙන MCQ ගැන සහ ඒ තියරි ගැන මම මේ වීඩියෝ එකේදී කියනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම 11 වෙනි එකේ තියෙන්නේ කියන්නේ 11 ඉඳලා 15 අතර MCQ වල අපි පටන් ගන්න කෙලින්ම අපිට වෙනස් ගණක් කියලා ලැබිලා තියෙන කෙලින්ම සංඛ්‍යානය ගණක් හම්බෙලා තියෙනවා. ඊළඟට කෙලින්ම අපිට හම්බෙලා තියෙනවා ගුණෝත්තර ශ්‍රේණි. ඒ වගේම ආයමත් සංඛ්‍යානය ගණන් එහෙම හම්බෙලා තියෙනවා. ඊළඟට සිලින්ඩර් එක වර්ගඵලය පරිමාව ඒව සම්බන්ධ ගැටලු හම්බෙලා තියෙනවා. ටිකක් අමාරු කුලක ටික අමාරු නෙවෙයි ටිකක් වෙනස් කුලක ගණන් සෙට් වෙලා තියෙනවා අපිට. ඊළඟට සිලින්ඩර් එක අර මං කලින් කිව්වා වගේ උස්ස පරිමාව වර්ගඵලය කියන ඒ සිද්ධි ටිකක් හම්බෙලා තිනවා. ඒ වගේම පයිතගරස් ප්‍රමේය කලින් ගණන් වල වැඩි කියවුනේ නැති පයිතගරස් ප්‍රමේයත් මේ 11 ඉඳලා 15 අතර MCQ අතරේ තිබිලා අහුණා අපිට. ඒ කියන්නේ පයිතගරස් දාලා විතරක් නෙවෙයි ඒක යූස් වෙන තැනක් සෙට් වුණා කියලා මම කිව්වේ. ඒ වගේම කෙලින්ම අපිට කාටිසියානු මේ අර තියෙන කණ්ඩාංග තලයේ xy තියෙන මට ඒකට කියන නම හරියට මේ මතක නැහැ. කාටිසියානු කණ්ඩාංග තලයද මොකක්ද ගන්නේ? ඒ xy තියෙන මේකට කියන්නේ ප්‍රස්ථාරාන්දින එකට කියන්නේ. මට ඒකේ හරියට නම මතක නැහැ. නැතුව ඒකේ තියරි ටික ඒ වඳින විදිය සේරම මතකයි. ඒ කණ්ඩාංග තලයේ ලක්ෂ දෙකක් දීලා ඒ ලක්ෂ දෙක පිහිටන සරල රේඛාවේ සමීකරණය අහලා තියෙනවා. ආය ගුණෝත්තර ශ්‍රේණිය අහලා තියෙනවා. ඊළඟට පරිමාණ රූප ගණක්. පරිමාණ රූප කියන්නේ කලින් MCQ වල වැඩි අපි දැක්කේ නැති ගණක්. පරිමාණ රූප වලින් MCQ එකක් දීලා තියෙනවා. ඒ වගේම වර්ගජ ප්‍රකාශනයක් වර්ගජ සමීකරණයක් දීලා අපිට කියලා දෙනවා මේක ඒකේ සාධක හොයන්න දීලා තියෙනවා.
ඔන්න ඔය ටික තමයි 11 වෙනි MCQ එකේ ඉඳලා 15 වෙනි MCQ එක දක්වා වැදගත් දේවල් විදිහට අපිට නෝට් වෙලා තියෙන්නේ. ඒ අර මේවා අස්සේ ගොඩක්ම ජ්‍යාමිතිය ගණන් සෙට් වෙලා තියෙනවා. මම මේවා අතර ගොඩක්ම ජ්‍යාමිතිය කැලේ කියන්නේ නැත්තේ මොකද මම මේ MCQ සාකච්ඡාවෙන් පස්සේ ජ්‍යාමිතිය විතරක් උගන්වන වීඩියෝ සෙට් එකක් ගෙනා විභාගයට කලින් 2026 මොකද ජ්‍යාමිතිය මේ වස්සේ පටලවා ගත්තයින් පස්සේ ජ්‍යාමිතිය කියන්නේ ගණන් O level ගණන් ඇතුළේ තියෙන ලොකු තියරි පාර්ට් එකක්. ඒ කියන්නේ එක පාඩමක් දෙකක් නෙවෙයි පාඩම් ගණනාවක් එකතුවක් තමයි මේ ජ්‍යාමිතිය ගණන් සෙට් එක කියන්නේ. ඒ වගේම පේපර් එක ලොකු ලකුණු ප්‍රමාණයක් මේ ජ්‍යාමිතිය පුළුවන් කරගත්තොත් අපිට ලොකු ලකුණු ප්‍රමාණයක් පේපරෙන් අපිට ගන්න පුළුවන්. ඒක නිසා මම අනිවාර්යෙන් ජ්‍යාමිතිය වීඩියෝ සෙට් එකක් කරනවා විභාගයට කලින් ගොඩක් ඉක්මනට කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ MCQ සෙට් එක සාකච්ඡා කරලා ඊළඟ අර ලොකු ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න කලින් බොහෝ දුරට මම ජ්‍යාමිතිය සාකච්ඡා කරනවා. සාකච්ඡා කරන්න ඕනි අනිවාර්යෙන්. මොකද ජ්‍යාමිතිය කියන්නේ ලොකු පාර්ට් එකක්. අනිත් පාඩම් වැඩි නොකරත් ජ්‍යාමිතිය කරන්න හිතන් ඉන්නවා. ජ්‍යාමිතිය යන්නේ එහෙමයි කරන්නේ. ඒක නිසා MCQ වැඩි සාකච්ඡා කරන්න හිතන්නේ නැහැ මම. අපි ඉතින් දැන් අපේ MCQ ටික සාකච්ඡා කරන්න. පළවෙනි MCQ එකේ දීලා තියෙන්නේ සංඛ්‍යාමය ගානක් 2020 12 වෙනි ගාන. ඒක දීලා තියෙනවා මෙන්න මම එක ඔන්න ඒ විදිහට අපිට 2020 12 වෙනි ගානේ 12 වෙනි MCQ එකේ අපිට දීලා තියෙනවා සංඛ්‍යාණය දත්ත වගුවක් දීලා තියෙනවා. ඒක මේ පැත්තේ පන්ති ප්‍රාන්තර කියලා දීලා තියෙනවා. මේ පැත්තේ සංඛ්‍යාතය දීලා තියෙනවා. ඉතින් අපෙන් මේකේ ප්‍රශ්න විදිහට ප්‍රශ්න දෙකක් අහලා දිනෝ ප්‍රශ්න කොටස් ඒ කියන්නේ මේ අනු කොටස් දෙකක් දීලා දෙනවා. එකක් ඒකේ දීලා දෙනවා 11 පන්ති ප්‍රාන්තරයේ ඉහළ පන්ති සීමාව මොකක්ද කියලා අහලා දෙනවා. 11 පන්ති ප්‍රාන්තරයේ ඉහළ පන්ති සීමාව ඒකේ මේ තියෙන්නේ යන්නේ අපිට කියපු පන්ති ප්‍රාන්තරය ඒකේ ඉහළ සීමාව 11යි. ඉහළ පන්ති සීමාව 11 නේ 15. හරිද? ඉහළ පන්ති සීමාව සමානයි 15යි. ඊළඟට පහළ පන්ති මායිම අහලා තියෙනවා. පහළ පන්ති මායිම කියන්නේ දැන් 11 පන්ති ප්‍රාන්තරයේ පහළ පන්ති මායිම මොකද්ද කියලා අහලා තියෙනවා. අනිවාර්යෙන් මේ වගේ මොකක් හරි පන්ති ප්‍රාන්තරයක් දීලා ඒකේ පහළ පන්ති මායිම හොයන්නේ ඒ අදාළ පන්ති ප්‍රාන්තරයේ පහළ පන්ති සීමාව තියෙනවනේ. මේ තියෙන්නේ ඉහළ පන්ති සීමාව. මොකක් හරි පන්ති ප්‍රාන්තරයක ඉහළ පන්ති සීමාව තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඒකේ පහළ පන්ති සීමාව. ඒ අදාළ පන්ති ප්‍රාන්තරයේ පහළ පන්ති සීමාවම හොයන්නේ මේ පහළ පන්ති සීමාවයි ඊට කලින් පන්ති ප්‍රාන්තරයේ ඉහළ පන්ති සීමාවයි තියෙනවනේ. අන්නේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවම තමයි ඒ අදාළ පන්ති ප්‍රාන්තරයේ පහළ පන්ති මායිම එන්නේ. මෙතන 10 එකතු මේ 10ට මේ 11 එකතු කරලා ඒක දෙකෙන් බෙදුවම 10.5ක් විදිහට එනවා 11 පන්ති ප්‍රාන්තරයේ පහළ පන්ති මායිම. හරිනේ? මොකක් හරි මගේ අතින් වචනයක් පැටළුණාද කියලා පැටළුනේ නෑ කියලා මම හිතනවා. මේ තේරෙන්නේ නැති කියලා හිතනවා. ඊළඟට එච්චරයි ප්‍රශ්නේ. ඊළඟට අපි යන් 2020 ප්‍රශ්න නෑ තව. 2020 තව ප්‍රශ්න තියෙනවා මේ 11 ඉඳලා 15 වෙනි MCQ එක දක්වා. අපි මේ වගේ ප්‍රශ්න කලින් සාකච්ඡා කරලා දෙනවා. ඒක නිසා එක වගේ මේව සාකච්ඡා නොකර අපි යන් ඊළඟ අවුරුද්දේ ප්‍රශ්න ටිකට.
ඊළඟ ප්‍රශ්නේ ඉන්නේ 2021 11 වෙනි MCQ එක විදියට මේක කෙලින්ම සංඛ්‍යානය ගානක් ඒකේ දීලා තියෙනවා ආරෝහණ පිළිවෙලට දත්ත ටිකක් හදලා දීලු ඒ දත්ත ටිකේ පළමු චතුර්ථකය 4 වෙනි ස්ථානයේ ඇත. ඒ කියන්නේ ආරෝහණ කියන්නේ වැඩි වෙන පිළිවෙලට හදලා තියෙන දත්ත සෙට් එක පළවෙනි චතුර්ථකය 4 වෙනි ස්ථානෙලු තියෙන්නේ. එම දත්ත සමූහයේ මධ්‍යස්ථයේ කීවෙනි ස්ථානයේ පවතීද කියලා අහලා තියෙනවා. දැන් ළමයි මේ පළවෙනි චතුර්ථකයේ තියෙන ස්ථානය හොයාගන්න. ඇත්තටම ඒක අර දත්ත සෙට් එක ආරෝහණ පිළිවෙලට හරිය පිළිවෙලට සකස් කරලානේ හොයාගන්නේ. ඒකේ අර පළවෙනි චතුර්ථකයේ තියෙන ස්ථානය හොයාගන්නේ මෙන්න මේ සමීකරණයෙන්නේ. පළවෙනි චතුර්ථකය හොයාගන්නේ 4න් 1යි n ධන 1 කියන ස්ථානය තමයි පළවෙනි චතුර්ථකය. ඊළඟට දෙවනි චතුර්ථකය නම් ඊළඟට මේ දෙවනි චතුර්ථකයම තමයි මධ්‍යස්ථය කියලා කියන්නේ. හරිද? මධ්‍යස්ථය. ඊළඟට තුන්වෙනි චතුර්ථකය කියන්නේ 4න් 3යි n ධන 1. තුන්වන චතුර්ථකය. ඔන්නෝම තමයි චතුර්ථකයේ තියෙන ස්ථානය හොයන සමීකරණ ටික තමයි මේ තියෙන්නේ. අපිට දීලා තියෙන්නේ පළවෙනි චතුර්ථකය 4 වෙනි ස්ථානයේ තියෙනවායි කියලා. ඒක නිසා අපි මේ යට ටික අයින් කරලා අපි මේක විතරක් කරමු. මේක සමානයි 4 වන ස්ථානය. පළවෙනි චතුර්ථකය 4 වෙනි ස්ථානෙලු තියෙන්නේ. මේ තියෙන්නේ අදාළ පළවෙනි චතුර්ථකය තියෙන මොන ස්ථානයේද කියලා හොයන සමීකරණේ. පළවෙනි චතුර්ථකයේ තියෙන්නේ 4 වෙනි ස්ථානයේ කියලා දීලා තියෙනවා. එතකොට 4න් 1යි n ධන 1 සමානයි 4 වෙනවා. හොඳයි. ඊළඟට මේ යට තියෙන 4 එහා පැත්ත මේ යට තියෙන 4 අයින් කරන්න නම් අනිවාර්යෙන් 4ෙන් වැඩි කරන්න ඕනි මේ පැත්තත්. ඊළඟට මේ පැත්තත් 4ෙන් වැඩි කරන්න ඕනි. එතකොට මේකට කැපෙනවා. ඊළඟට මේ පැත්තේ n ධන 1 විතරයි ඉතුරු වෙන්නේ. මෙතන 4 4 16යි. n ධන 1 සමානයි 16යි. n සමානයි 16න් මේ ධන 1 එහා පැත්තට අරන් ගියාම ඒක ඍණ එකක් වෙනවා. n සමානයි 15ක් වෙනවා. ඒ කියන්නේ මේ දත්ත සමූහයේ දත්ත තියෙනවා 15ක්. ඊළඟට අපෙන් අහන්නේ මධ්‍යස්ථය. මධ්‍යස්ථය නැත්තම් දෙවනි චතුර්ථකයේ තියෙන තැන තමයි අහන්නේ. ඉතින් අපිට දෙවනි චතුර්ථකය හදන සමීකරණය තමයි ළමයි දෙවනි චතුර්ථකය හදන සමීකරණය තමයි 2න් 1යි n ධන 1 ස්ථානය. තමයි මේකෙන් තමයි දෙවනි චතුර්ථකයේ මෙන්න මේකෙන් තමයි දෙවනි චතුර්ථකයේ තියෙන ස්ථානය හොයාගන්නේ. ඉතින් අපිට දත්ත සමූහයේ දත්ත 15ක් තියෙන නිසා මේ සමීකරණයට ඒක දැම්මම හරි. ඊළඟට අපිට දෙවනි චතුර්ථකයේ නැත්තම් මධ්‍යස්ථයේ තියෙන තැන හොයාගන්න පුළුවන්. ඊළඟට 2න් 1යි n වෙනුවට 15 දානවා. ඊළඟට 1යි 15 1යි 16යි 16 දෙකෙන් බෙදුනම 8යි. 8 වෙනි ස්ථානයේ තමයි අපේ මධ්‍යස්ථයේ තියෙන්නේ. හරිද? 8 වෙනි ස්ථානයේ තමයි මධ්‍යස්ථයේ තියෙන්නේ. 15 16යි 16 දෙකෙන් බෙදුනම 8යි. ඊළඟට අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ කියන්නේ ළමයි ඒකේ තියෙන්නේ කෙලින්ම 2021 12 වෙනි ප්‍රශ්නේ. ඒකේ තියෙන්නේ කෙලින්ම සිලින්ඩර් සම්බන්ධ ගන්න. ළමයි ඊළඟ ප්‍රශ්නේ තමයි 2021 12 වෙනි ප්‍රශ්නේ. ඒකේ තියෙන්නේ කෙලින්ම සිලින්ඩරයක සිලින්ඩරයක් තියලු සෙන්ටිමීටර් සිලින්ඩරේ ආරය 7 සෙන්ටිමීටර් රු උස 5 සෙන්ටිමීටර් රු සිලින්ඩරයක් තියලු. අපි ඒක රූප සටහනෙන් පැහැදිලි කරගමු. මෙන්න සිලින්ඩරේ තියෙනවා මෙතන නෙවෙයි රකපැනලා තියෙන ළමයි ඔන්නම සිලින්ඩරේ තියෙනවලු. මේ සිලින්ඩරේ මෙන්න මේ වෘත්තාකාර මුහුණතේ ආරය 7යි cm ලු. මේ සිලින්ඩරේ උසයිලු 5 සෙන්ටිමීටර්
5 cm. ඊළඟට කියලා තියෙනවා මේ සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨ වක්‍ර පෘෂ්ඨයක් තියෙන. ඒ කියන්නේ සිලින්ඩරයක් කියන්නේ මෙන්න මේ පෑනක් වගේ එකක්නේ. මේකේ උඩ තියෙන්නේ වෘත්තාකාර මුහුණත, මේ තියෙන්නේ වෘත්තාකාර මුහුණත. මේ යටට තියෙනෝනේ වක්‍රාකාර මුහුණතක්. වක්‍රාකාර අන්නේ වක්‍රාකාර මුහුණත ආවරණය කරන්න කඩදාසියකින් ආවරණය කරන්නලු හදන්නේ. අන්නේ කඩදාසියේ වර්ගඵලය තමයි දැන් අහන්නේ. හරිද ළමයි? දැන් මේකේ වක්‍ර පෘෂ්ඨය කවර් කරන්නේ නැහැ කියන විදිහට කඩදාසියක් ගන්න ඕනිලු. ඒකට මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න. වක්‍ර පෘෂ්ඨයක් කියලා කිව්වට අනිවාර්යෙන් සිලින්ඩරයක් කියන ළමයි මෙන්න මෙහෙම දෙයක්. හරිද? සිලින්ඩරයක් කියන්නේ මෙන්න මෙහෙම. ඒකේ උඩ මුහුණතක් තියෙනවා. මේ තියෙන්නේ උඩ තියෙන වක්‍රාකාර මුහුණත. හරිද? ඊළඟට ඒකේ යටත් මේ වගේ වක්‍රාකාර මුහුණතක් තියෙනවා. හරිද? දැන් මෙන්න මේ තියෙනවනේ වක්‍රාකාර පෘෂ්ඨය. වක්‍රාකාර පෘෂ්ඨය. මේ තියෙන්නේ වක්‍රාකාර මුහුණත් දෙක. ඊළඟට මේ තියෙනවා මේ වක්‍රාකාරනේ මේ මුහුණත් දෙක වෘත්තාකාර මුහුණත් දෙකක් තියෙන්නේ. වක්‍රාකාර පෘෂ්ඨයක් තියෙනවා. මෙන්න මේ පෑනේ වටේට වගේ වක්‍රාකාර පෘෂ්ඨයක් තියෙනවා. ඒ වක්‍රාකාර පෘෂ්ඨය අපිට මෙන්න මේ විදිහට ඔන්න ඔය විදිහට අපිට දික් කරන්න ඈති ළමයි. අපිට හොයාගන්න තියෙන්නේ මෙන්න මෙතන ඉඳලා පටන් අරගෙන මෙහෙම මෙන්න මෙතෙන්ට යනකම් දුර හොයාගන්න ඕනි. අන්නේ දුර තමයි මේ තියෙන්නේ. මෙතන ඉඳලා පටන් අරගෙන මෙහෙම මේ රවුමට යන දුර තමයි මේ තියෙන්නේ. දුර නෙවෙයි දිග තමයි ඒ තියෙන්නේ. ඊළඟට මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට උස තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ උසත් 5 cm. මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට යනකම් උස තමයි 5 cm. අපිට තියෙන්නේ මෙන්න මේ දිග හොයාගන්න. මෙන්න එතන ඉඳලා මෙතෙන්ට. ඒ දිග අපිට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ අර වෘත්තයක වටේ දිග හොයන සමීකරණයෙන් අපිට මෙන්න මේ දිග හොයාගන්න පුළුවන්. මෙතන ඉඳලා මෙහෙම මෙතෙන්ට එනකම් තියෙන දිග හොයාගන්න පුළුවන්. ඊළඟට කරන්න තියෙන්නේ අපිට මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයනේ හොයන්න දීලා තියෙන්නේ. එතකොට මේකේ වර්ගඵලය හොයාගත්තයින් පස්සේ ඒ හොයාගන්න වෙයි කියන්නේ මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයාගන්න වෙයි කියන එකම තමයි. හරිද ළමයි? මේ වක්‍ර පෘෂ්ඨයේ දිග ඇරියම තමයි මේ වගේ ඍජු කෝණාශ්‍රයක් වගේ රූපයක් එන්නේ ළමයි. හරිද? අපි දැන් යන් මෙන්න මේ දිග හොයන්න. මෙන්න මේ වෘත්තාකාර මුහුණතේ අරය තමයි 7 cm. ඒක 2πr වලට දැම්මම අපිට මේ දිග හොයාගන්න පුළුවන්. 22න් 7 r සමානයි 7යි. 7ට 7 කැපුණා 2 වර 22 44 cm. හරිද? මේ එකක සේරම cm වලින් දීලා තියෙන්නේ. එතකොට මෙන්න මේ දිග සමානයි අපි මේ කැලමක් ගමු. එක මෙතනින් අඳගමු. මේ තියෙන අර වෘත්තාකාර මුහුණ දෙක. දැන් මේ දිග තමයි මෙතන ඉඳලා මෙතෙන්ට එනකන් දිග තමයි 44යි cm. මෙතනත් එන්නේ 44යි cm. ඔන්න දැන් මේකේ දිගනුයි පළලෙනුයි ගුණ කරායින් පස්සේ අපිට අදාළ අර වෘත්තාකාරනේ වක්‍රාකාර පෘෂ්ඨයේ වර්ගඵලය හොයාගන්නයි. වක්‍රාකාර පෘෂ්ඨයේ වර්ගඵලය සමානයි 44 වැඩි කිරීම 5 cm වර්ග. වර්ගඵලයන් නිසා සෙන්ටිමීටර් වර්ග. හරිද? 5 20.2ක් ඉදිරියේ 5 20යි 2යි 220යි cm වර්ග. හරිද? ඔන්නම තමයි මේ ගණත් හැදුවේ අපි. ඊළඟට අපිට යන්න තියෙනවා කුලක ගානක්. ඒක ටිකක් වෙනස් ගානක්. 2021 15 වෙනි ගාන තමයි ඒ. අපි මේක මහා ගමු. ඔයාලත් ඉතින් තනියෙන් හදන්න. මම මේ බෝඩ් එක මකන වෙලාවේ හරි අඩුපාඩුවක් තිබ්බොත් එහෙම හරි කරන්න. මං ගාන හදන්න කලින් පුළුවන් නම් ගාන මේ නවත්තලා ඔයාලා ගාන හදන්න. හරිද? ඊළඟට මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. මෙන්න මේ දෙන්නේ 2021 15 වෙනි ගාන. මෙන්න මෙහෙම රූපයක් දීලා තියෙනවා.
B ඊළඟට මෙන්න මේ පැත්ත අඳුරු කරලා තියෙනවා. මැද අඳුරු කරලා නැහැ. ඊළඟට මේ පැත්තත් අඳුරු කරලා තියෙනවා. හරිද? එතන මේක මෙහිමයි. ඊළඟට අපිට දත්ත ටිකක් දීලා තියෙනවා. NA සමානයි 10යි. NB සමානයි 5යි. NA ඡේදන B සමානයි 3යි. A ඡේදන B කියන්නේ මෙන්න මේ පාට නොකර තියෙන ටික. NA කියන්නේ 10යි. NB කියන්නේ 5යි. NA කියන්නේ මෙන්න මේ සම්පූර්ණ A රවුමම. NB කියන්නේ මෙන්න මේ රවුමම. ඔයාලට මතක ඇති කුලක ඉගෙන ගත්ත කෙනෙක් නම් අනිවාර්යෙන් මෙන්න මෙහෙම සිද්ධියක්. දැන් අඳුරු මේකේ අහලා තියෙන මේ 15 වෙනි ප්‍රශ්නේ අහලා දෙන්නේ අඳුරු කර ඇති කොටසේ ඇති අවයව ගාන. මේ NB NA ගේ තියෙන අවයව ගාන තමයි 10. NB ගේ තියෙන අවයව ගාන තමයි 5. NA ඡේදන B ගේ තියෙන අවයව ගාන තමයි 3. ඒ කියන්නේ මේ ගාන තමයි 3. හරිද? දැන් NA ගේ තියෙනවා NB ගේ තියෙනවා. NA ඡේදන B කියන්නේ A ටයි B ටයි දෙකටම පොදු වුණ අවයව ගාන තමයි NA ඡේදන B. මේ තියෙන්නේ A ටයි B ටයි පොදු අවයව. ඒක සමානයි NA ඡේදන B සමානයි 3යි. හරිද? පොදු තුනක් තියෙනවා කියන්නේ NA ගෙන් ඒ කියන්නේ මෙන්න මේ කොටස තමයි ළමයි මෙන්න මේ NA ගේ මෙන්න මේ මම මේ වෙන්නන මෙන්න මේ කොටස තමයි NA ගෙන් අඩු කරාම NA ඡේදන B. හරිද? ඊළඟට මෙන්න මේ කොටස තමයි මෙන්න මේ මම මේ දැන් ඔන්න ඒ පාඩ කරේ ටික අන්නේ ටික තමයි NB ගෙන් NA ඡේදන B. දැන් අපෙන් අහලා තියෙන්නේ අඳුරු කළ මුළු කොටසේ ඇති අවයව ගානනේ. ඉතින් මේ කොටසයි විතරයි අඳුරු කරලා තියෙන්නේ. අපිට තියෙන්නේ දැන් මේ හොයාගත්තේ මේ අඳුරු කරලා තියෙන කොටස. මේ හොයාගත්තේ මේ අඳුරු කරලා තියෙන කොටස. අපෙන් අහන්නේ මුළු අඳුරු කරලා තියෙන කොටසනේ. ඉතින් අපිට තියෙන්නේ මෙන්න මේ දෙක එකතු කරන්න. ඊළඟට NA ඡේදන B ඒකට එකතු කරන්න ඕනි. NB NA ඡේදන B. NA කියන්නේ 10යි. 10න් NA ඡේදන B කියන්නේ 3ක් අඩු කරනවා. ඒකට එකතු කරනවා. NB කියන්නේ 5යි. NA ඡේදන B කියන්නේ 3යි. ඊළඟට 15න් 6ක් සමානයි 9යි. ඒ කියන්නේ අඳුරු කරලා තියෙන කොටසේ තියෙන අවයව ගාන තමයි 9යි. ඒ කියන්නේ අඳුරු කරලා තියෙන කොටසේ තියෙන අවයව ගාන 9යි. මේක 9 තමයි උත්තරේ. හරිද ළමයි? ඔයාලා O level ඒක වැඩක් නැහැ. මම කියන්නේ හිතපුවේ වැඩක් නැහැ ළමයි. මටම තේරුණා ඒක වැඩක් නැහැ කියලා. එහෙනම් අපි යන් ඊළඟ ගානට ඊළඟ ගාන තමයි ළමයි දැන් 2021 ප්‍රශ්න ටිකත් ඉවරයි. ඊළඟට 2022 ආයමත් කුලක ගානක් කියන්නේ මෙන්න මේක තියෙන මෙන්න මේ රූපයක් 2022 12 වෙනි ප්‍රශ්නය. මේ A මේ B අපිට කියලා තියෙනවා A ඡේදන B dash කියන කොටස අඳුරු කරලා පෙන්වන්න කියලා. මේකේ කියලා තියෙන්නේ A ටත් B ට අයිති නොවන සහ A ට පොදු. ඒ කියන්නේ මේ ඡේදන කියන ලකුණෙන් පෙන්වන්නේ පොදු කියන එක. මේ පැත්තේ තියෙන එකටයි මේ පැත්තේ තියෙන එකටයි පොදු කියන එක තමයි මේ ඡේදන මාක් එකෙන් පෙන්වන්නේ. මේලේ මාක් එකෙන් පෙන්වන්නේ මේ සේරම. මේකටයි මේකයි සේරම.
මේකටයි මේකටයි අයිති සේරම මේ ඡේදන ලකුණෙන් පෙන්වන්නේ මේ ඡේදන ලකුණෙන් පෙන්වන්නේ පොදු මේලේ ලකුණෙන් පෙන්වන්නේ සේරම අයිති සේරම හොඳේ දැන් මේක කියලා තියෙන්නේ A ටත් B කියන්නේ B ට අයිති නොවන A ටත් B ට අයිති නොවන මට ඒක කියන්න දෙන්නේ නැහැ B ට අයිති නැති A ට අයිති පොදු දේවල් B ට අයිති නැති A ට අයිති පොදු දේවල් B ට අයිති නැහැ කියද්දි මේ රවුම අනිවාර්යෙන් අපිට ගන්න බෑ B ට අයිති නැති ඒ වුණාට A ට පොදු දේවල් A ට පොදු දේවල් ටික තමයි මෙන්න මේ මැද රවුම ඇර මේ වටේ රවුම මම මෙන්න මේ පාට කරන ටික තමයි අඳුරු කරන්න තියෙන්නේ අපිට හරිද ඔන්න ඔය ටික විතරයි අපිට මාක් කරන්න කියලා පෙන්නන්නේ මෙන්න මේ දෙක හොඳට මතක තියාගන්න ඔයාට ලකුණු දෙකක් ගන්න ඇති මේ O level පේපරේ ගානයි අනිවාර්යෙන් මේ වගේ කුලක මාක් කරන්න තියෙන ගානක් අනිවාර්යෙන් 26 ඒවි කියලා මම බලාපොරොත්තු වෙනවා ෂුවර් ටිකක් අර ෂුවර් කියන්නේ 100ට 100 ෂුවර් නෑ උනාට කියන්න බෑනේ කුලක වලින් වෙන විදිහකට වුණා දෙන්න පුළුවන් හැබැයි ලොකු ෂුවර් එකක් තියෙනවා මෙහෙම මේ කියලා ඊළඟට 2020 ගේ 11 වෙනි ප්‍රශ්නේ ඒකේ ඒක දීලා තියෙනවා ළමයි සිලින්ඩරයක් එකක් දීලා තියෙන්නේ 2022 ගේ 11 වෙනි ප්‍රශ්නේ ඒක සිලින්ඩරයක් මෙහෙම තියෙලු සිලින්ඩරේ ඔන්න ඔහොම සිලින්ඩරේ මේ මෙන්න මෙතන ස්කම්භය ගෙලින්ම 14යි cm ලු ඊළඟට වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය වක්‍රපෘෂ්ඨේ මං කිව්වනේ ඕන සිලින්ඩරයක් කොටස් 3කට කඩන්න හැකි වක්‍රාකාර මුහුණක් දෙකයි වක්‍රාකාරනේ වෘත්තාකාර මුහුණක් දෙකයි ඊළඟට වක්‍රාකාර පෘෂ්ඨයයි වක්‍රාකාර පෘෂ්ඨයේ මේ විදිහට වක්‍ර විදිහට තිබ්බට මේ විදිහට මෙන්න මේ විදිහට වක්‍ර විදිහට තිබ්බට අපිට ඒක දිගාරින්න හැකි සමචතුරස්‍රයක් හෝ ඍජු කෝණාශ්‍රයක් විදිහට ඊළඟට අපි දැන් ඒ විදිහට ඔන්න මේ අපේ ඒ වක්‍ර පෘෂ්ඨය මේ අපි ඒක දිග අරගත්තා හරිද ළමයි දැන් ඒක කරලා කියලා තියෙනවා ඒ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වක්‍රාකාර පෘෂ්ඨ වර්ගඵලය 352යි යන වර්ග සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා සෙන්ටිමීටර් වර්ග කියලා දීලා තියෙනවා ඊළඟට අපෙන් අහන්නේ සිලින්ඩරේ උස හොයන්න මෙන්න මේ උස හොයන්න මෙන්න මේ උස හොයන්න මේ දෙක සමානයිනේ මේ උසම තමයි මේකේ උස හරිද ඇයි මොකද මේක දිගෑරියම නෙමෙයි කියන්නේ දැන් අපිට තියෙන්නේ කිව්වා වගේ සිලින්ඩරේ උස හොයන්න සිලින්ඩරේ උස හොයන්න නම් අපි මුලින්ම හොයාගන්න ඕනි මෙන්න මේ දිග සිලින්ඩරේ උස හොයන්න නම් මෙන්න මේ දිග මුලින් හොයාගන්න ඕනි මේ දිග සමානයි මෙන්න මෙතන ඉඳලා ඔන්න ඔය ටික මම කලින් ගානකම කිව්වා මේ වීඩියෝ එකේම දෙන කලින් ගානක කිව්වා මෙන්න මේ දිග සමානයි මෙතන ඉඳලා මෙහෙම මේ දිගට ඊළඟට අපිට ඒ දිග හොයාගන්න නම් කරන්න තියෙන්නේ මෙන්න මේ 2πr කියන සූත්‍රෙට මෙන්න මේ අර දාන එක විතරයි තියෙන්නේ 2 5 කියන්නේ 22 බෙදීම 7 මෙතන r වෙන්නේ කීයද 14 නෙවෙයි 14 කියන්නේ විස්කම්භය 7 තමයි r එක 7 දැම්මා 7ට 7ක් වුණා දෙවරක් 22 44යි මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට දිග ළමයි 44යි cm ඊළඟට අනිවාර්යෙන් මෙන්න මේ වගේ දැන් අපි මේක මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ දිග ඇරලානේ මේක ගත්තේ මේක දැන් ඍජු කෝණාශ්‍රයන්නේ ඍජු කෝණාශ්‍රයක් හෝ සමචතුරාශ්‍රයක් අනිවාර්යෙන් මේ වගේ ඍජු කෝණාශ්‍රයක හෝ සමචතුරාශ්‍රයක වර්ගඵලය ගන්නේ දිගෙන් පළල ගුණ කරලානේ දැන් අපි හොයාගත්ත මේ එක දිගක් හොයාගත්තා අනිත් දිගත් දැන් හොයාගන්න පුළුවන් මෙන්න මෙහෙම 352 සමානයි 44 වාරයක් අපි දැන් දන්නේ නැහැ මේ උස අපි ඒකට x කියලා දාගමු 44 වාරයක් x හොඳේ මේ මැද තියෙන ගුණ කිරීමේ හගුණේ තියෙන x අකුර ඒක නිසා දැන් x විතරක් මේ පැත්තේ තියලා උඩ තියෙන 44 අනිත් පැත්තට ගේද්දි ඒක බෙදීමක් වෙන්න ඕනි
352 බෙදෙනවා 44. දැන් ඔන්න ඔතනින් ළමයි අපිට සිලින්ඩරයේ උස හොයාගන්නත් පුළුවන්. හරිද? ඊළඟට ළමයි දැන් අපි මෙහෙම පෙන්නනවානේ 44ට 44 1යි 352ට 44 ඒවා 8යි. x සමානයි 8යි cm. ඒ කියන්නේ සිලින්ඩරයේ උස 8යි සෙන්ටිමීටර්. මේ උස සමානයි 8යි cm. ඊළඟට ඒ ගානත් හැදුවා අපිට යන්න තියෙනවා ඊළඟට මම ගානක් නැතුව මම පොඩි තියරි කැලලක් කියන්න ඕනි. ඒක තමයි මෙන්න මේක. පයිතගරස් ප්‍රමේය. ගොඩක් අය දන්නවා ඇති සමහරු දන්නේ නැතුව ඇති. පයිතගරස් ප්‍රමේය කියන්නේ මේ පයිතගරස් ප්‍රමේය කියන එක වළං වෙන්නේ ත්‍රිජුකෝණී ත්‍රිකෝණ වලට විතරයි. A B C මේ AB කියන්නේ මේක දිග, මේ BC කියන්නේ මේ පාදයේ දිග, AC කියන්නේ මෙන්න මේ කර්ණය නැත්නම් දිගම පාදයේ දිග. පයිතගරස් ප්‍රමේය කියන්නේ AC වර්ග සමානයි. ඒ කියන්නේ මේකේ මේ දිගේ වර්ගය සමානයි මේ දිගේ වර්ගය ධන මේ දිගේ වර්ගය. AB වර්ග ධන BC වර්ග. ඔන්න ඔක තමයි පයිතගරස් ප්‍රමේය කියන්නේ. පයිතගරස් ප්‍රමේය ඇත්තටම අපි හොම් පෙන්නලා කියෙව්වට ඔයිට වැඩි වෙනස් විදිහකට තමයි ඒක හැදෙන්නේ. ඒ වුණාට අවසානයේ අපිට මේ විදිහට භාවිත කරන්න පුළුවන්. අපි යන් ඊළඟට ගානට මේක අර ගානක් නෙවෙයි මම මේ අර පේපර් වල හැමතැනදීම යූස් වෙන එක නිසා කිව්වේ. ඊළඟට 2022 ප්‍රශ්නත් ඉවරයි. 2023ට එනවා. 2023 මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා. ඒක තමයි ඒක දීලා තියෙනවා ළමයි 2023 මෙන්න මෙහෙම කැලලක් 2023 කීවෙනි ප්‍රශ්නේද කියලා මතක නැහැ. මේ ප්‍රශ්න ටික බලාගෙන ඉන්න ළමයි කීවෙනි ප්‍රශ්නේද කියලා නැත්නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ළමයි අර 2023 10 වෙනි ප්‍රශ්නේ තමයි. ඒකේ තියෙන්නේ ගෙලින්ම ලක්ෂණ ඛණ්ඩාංක තලයක තියෙන කාටිසියානු ඛණ්ඩාංක තලයේ තියෙන ලක්ෂ දෙකක් දීලා ඒ සරල රේඛාවේ සමීකරණය හොයන්න තියෙන්නේ. දැන් මෙන්න මෙහෙම මේ කාටිසියානු ඛණ්ඩාංක තලයේ තියෙනවා. ඒකේ මෙන්න මෙහෙම ලක්ෂ දෙකක් තියෙනවා. ඒ ලක්ෂ දෙක තියෙන්නේ සරල රේඛාව මත. අන්නේ සරල රේඛාවේ සමීකරණය හොයන්න තියෙන්නේ. මේ තියෙන්නේ x මේ තියෙන්නේ y. හරිද? දැන් අපි ඕක මකල් දාලා අපි මේ නෝමල් එක ගාන හදමු. 10 වෙනි ප්‍රශ්නේ තමයි මේ දීලා තියෙන්නේ. පොඩි අර අත්තර දීමකින් මම මේකට ඇඩ් කරන් තියෙන්නේ. එක ලක්ෂයක් තමයි 0.2 ලක්ෂය. අනිත් එක තමයි 1.5 ලක්ෂය. sorry 1.5 ලක්ෂය. මෙන්න මෙහෙම කරන්න ළමයි. අනිවාර්යෙන් මෙහෙම ලක්ෂ ලකුණු කරලා තියෙද්දි මේ පැත්තේ මෙතන තියෙන්නේ x මෙතන තියෙන්නේ y. මෙතන තියෙන x මෙතන y. මෙතන x මෙතන y. මෙතන x මෙතන y. හරිද? දැන් අපිට කරන්න තියෙන්නේ y මෙන්න මෙහෙමයි. මේ උඩ තියෙන පහ තියෙනවනේ. පහෙන් මෙතන දෙක තියෙනවා. මේ තියෙන්නේ y. මෙතනත් y මෙතනත් y. ඒ තියෙන්නේ y ඛණ්ඩාංගය තමයි මේ තියෙන්නේ. පහෙන් මේ දෙක අඩු කරනවා. ඊළඟට මේ තියෙන x ඛණ්ඩාංගය මේ මෙතනත් x ඛණ්ඩාංගය. අර y ඛණ්ඩාංග වල වෙනස බෙදන්න ඕනි x ඛණ්ඩාංග වල වෙනසෙන්. ඊළඟට ඒක සමානයි. ඊළඟට ළමයි පහ තියෙන y තියෙනවා. y ගෙන් අඩු කරන්න ඕනි 2. ඊළඟට x ගෙන් අඩු කරන්න ඕනි 0. මෙතන වෙන්නේ y ඛණ්ඩාංග වෙනසෙන් x ඛණ්ඩාංග වෙනස නැහැ. y ඛණ්ඩාංග වෙනස බෙදෙනවා x ඛණ්ඩාංග වෙනසෙන්. ඊළඟට අපිට තියෙන මෙතන සුළු කිරීම 5න් 2ක් 3යි. එකෙන් බිඳුවක් එකමයිනේ. y ඍණ 2 x ඍණ බිඳුව x මනේ. ඊළඟට මෙතන හරස් ගුණිතයක් කරලා 3x සමානයි y ඍණ 2 විදිහට ගන්න පුළුවන්. ඊළඟට y ඍණ 3x ඍණ 2 සමානයි බිඳුව කියලා සමීකරණය ලියන්නත් පුළුවන් ළමයි. හරිද? නැත්නම් ඕක ලියන්න පුළුවන් මේ මෙහෙම y සමානයි 3x
ධන 2 ඒ විදිහට ලියන්න පුළුවන්. ඕකත් එක විදිහක්. ඔය විදිහට තමයි මේ ප්‍රශ්නේ හැදුවේ. ඊළඟ ප්‍රශ්නේ ඊළඟට ළමයි තියෙනවා 2023 තව ප්‍රශ්න දෙකක් තියෙනවා. එක ප්‍රශ්නයක් තමයි ළමයි එක ප්‍රශ්නයක් කිව්වට මේක ළමයි එක ප්‍රශ්නයක් දීලා තියෙනවා වර්ගජ ප්‍රකාශනයක් දීලා එක සාධකයකුත් දීලා අනිත් සාධකය හොයන්නේ කියලා. අනිවාර්යෙන් වර්ගජ ප්‍රකාශනයක් හැදෙන්නේ මෙන්න මේ විදිහට. හරිද ළමයි? මේ මෙන්න මෙහෙමයි මේකේ උත්තරේ හොයාගන්න. මේ තියෙන්නේ 2023 15 වෙනි ගාන. අපි ගාන ලියමු. 3x වර්ග ධන 2x ඍණ 1 සමානයි x ධන 1 මෙන්න මේ වර්ගජ සමීකරණය. කියන්නේ 3x වර්ග ධන 2x ඍණ 1 සමීකරණයේ සාධකයක් තමයි x ධන 1. ඒක නිසා ඒක මෙතනින් ලියලා ඒක තව අපි දන්නේ නැති ax ධන b කියලා නොදන්න පද වලින් ලියා ගන්නවා. ඊළඟට තියෙන්නේ මේ දෙක සුළු කරන්න. x ධන 1 ax ධන b කින් ගුණ කරන්න තියෙන්නේ. මේකෙන් මේ දෙකම ගුණ වෙන්න ඕනි. ඒ වගේම මේ ධන එකෙන් මේ දෙකම ගුණ වෙන්න ඕනි. ඊළඟට ax වර්ග ධන bx ධන ax ධන b සමානයි 3x වර්ග ධන 2x ඍණ 1. ඊළඟට තියෙන්නේ අපිට මේවා සංගුණක සමාන කරන්න. ඒ කියන්නේ x වර්ග ගේ සංගුණක සමාන කරාම 3 සමානයි a. ඊළඟට මෙන්න මෙතන x වල සංගුණක සමාන කරාම සංගුණකය කියන්නේ මේ නොදන්න බීජීය පදේ මුලින් තියෙන එක ගුණ වෙලා තියෙන මේ එක තමයි ඒක සංගුණකය වෙන්නේ. ඒක x වල සංගුණකය සමානයි මේ පැත්තේ 2යි. අනිත් පැත්තේ x වල සංගුණකය සමානයි b ධන a. b ධන a. ඒකෙදි අවසානයේදී a සමානයි 3යිනේ. ඒක තමයි පළවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය සමානයි a ධන b සමානයි 2යි. a සමානයි 3 නිසා a ධන b සමානයි 2යිනේ. a සමානයි 3යි. 3 ධන b සමානයි 2යි. අවසානයේදී b සමානයි 3 එහා පැත්තට ගිහිල්ලා 2ත් එක්ක සුළු වුණාම ඍණ 1ක් වෙනවා b. ඊළඟට මේ සමීකරණයේ මෙන්න මේ බීජීය ප්‍රකාශනයේ එක සාධකයක් නෙමෙයි මේ තියෙන්නේ අනිත් සාධකය ax ධන b. අපිට දැන් a දන්නවනේ 3 කියලා. ඒක නිසා 3x b කියන්නේ ඍණ 1. මේක තමයි අර මෙන්න මේක තමයි මේ 3x ඍණ 1 තමයි මේ 3x වර්ග ධන 2x ඍණ 1 කියන බීජීය ප්‍රකාශනයේ වර්ගජ ප්‍රකාශනයේ අනිත් සාධකය තමයි 3x ඍණ 1. ඊළඟට ළමයි 2023 16 ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා ළමයි යනුගියා ගුණෝත්තර ශ්‍රේණි කියන්නේ ළමයි කියන්න ගුණෝත්තර ශ්‍රේණි කියා දෙන්න කලින් මම මෙන්න මේක කියා දෙන්න ඕනි. මෙන්න මේක තමයි ගුණෝත්තර ශ්‍රේණි වල තියෙන සමීකරණ දෙකක්. මෙන්න මේ දෙක තමයි වැදගත්. TL සමානයි AR n ඍණ 1 අනිත් එක තමයි SN සමානයි AR n ඍණ 1 R ඍණ 1. ඔන්න ඔක තමයි ගුණෝත්තර ශ්‍රේණි වල තියෙන වැදගත්ම සමීකරණ දෙක. මේ පළවෙනි එකෙන් ඕනෑම ගුණෝත්තර ශ්‍රේණියක ඕනෑම පදයක් හොයාගන්න හැකි. මේ මෙතන a කියලා තියෙන්නේ ඒ ගුණෝත්තර ශ්‍රේණියේ පළවෙනි පදය. r කියලා තියෙන්නේ ඒ ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය. මේ n කියලා පෙන්නන්නේ අපිට ඒ අදාළ හොයාගන්න ඕනි පදය කීවෙනි පදයේද කියන එක තමයි n වලින් දක්වන්නේ. කියන්නේ පළවෙනි පදයේද ගුණෝත්තර ශ්‍රේණියේ නැත්නම් දෙවෙනි පදයේද ගුණෝත්තර ශ්‍රේණියේ ගුණෝත්තර ශ්‍රේණියේ තුන්වෙනි පදයේද ඒ විදිහට ඒ n වෙනස් වෙන්න පුළුවන්. Sn කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පද සංඛ්‍යාවක එකතුව. n වලින් පෙන්වන්නේ අර මම කලින් කිව්වා වගේම
අදාළ පද ගණන. ඒ කියන්නේ පළවෙනි පදේ පළවෙනි ගුණෝත්තර ශ්‍රේණියේ පළවෙනි පදේ තමයි ඒ වලින් පෙන්නන්නේ. R කියන්නේ මම කිව්වා වගේම පොදු අනුපාතය ගුණෝත්තර ශ්‍රේණියක. n කියන්නේ අර මම කිව්වනේ කලින්. ඔන්න ඕක තමයි ගුණෝත්තර ශ්‍රේණි ගණන් හදද්දි දැනගෙන ඉන්න ඕනේ. අපි ඒ ගණන් ටිකත් බලමු. ගුණෝත්තර ශ්‍රේණිය ගණන් දෙකක් තියෙනවා. අපි හොයමු මේක. 2024 15 වෙනි ප්‍රශ්නේ ඒක දීලා තියෙනවා ගුණෝත්තර ශ්‍රේණි ගානක්. අපි මේ දෙක මකා ගමු. කැමති කට්ටිය වීඩියෝ එක පෝස්ට් කරලා මේක ලියා ගන්න සමීකරණ දෙක. 2024 15 වෙනි ගානේ දෙවෙනි පදය 15 වෙනි ගාන සෝරි එතන පොඩ්ඩක් කියුණා නිකන් අර මේකේ තියෙන්නේ 15 වෙනි ගානේ දෙවෙනි පදේ සමානයි ගුණෝත්තර ශ්‍රේණියේ දෙවෙනි පදේ සමානයි ඍණ 6යි. දෙක දෙවන පදය සමානයි ඍණ 6යි. තුන්වන පදය සමානයි ඍණ 12යි. එහෙනම් පස්වෙනි පදේ කීයද අහනවා. කීයද අහනවා. දැන් අපිට ඕකට දාන්න තියෙන්නේ මෙන්න මේ සමීකරණ විතරයි. AR n ඍණ 1. දෙවෙනි පදේ නිසා t 2 සමානයි. A දන්නේ නැහැ. පළවෙනි පදේ දන්නේ නැහැ. R කියන එක දන්නේත් නැහැ. n ඍණ 1. n කියන්නේ දෙවෙනි පදේනේ. දෙවෙනි පදේ ඍණ 1. ඕක අවසානයේ t 2 සමානයි AR දෙකෙන් එකක් එකයිනේ. එතකොට r මනේ මේ පළවෙනි සමීකරණය. ඊළඟට අපිට කියලා තියෙන තුන්වෙනි පදේ 12යි කියලා. මේ t 2 කියන්නේ දෙවෙනි පදය ඍණ 6යිනේ. ඒක නිසා ඍණ 6 සමානයි AR එක. ඊළඟට තුන්වෙනි පදය ඍණ 12යිනේ. ඒකේ තුන්වෙනි පදය නිසා මෙතන n වෙනුවට 3 එනවා. ඊළඟට AR අපි දන්නේ නැහැ. n ඍණ එකේ n විදිහට එන්නේ 3නේ. තුන්වෙනි පදේ නිසා 3 තමයි එන්නේ. 3 ඍණ 1. t ඒ කියන්නේ තුන්වෙනි පදය ඍණ 12යි. AR දන්නේ නැහැ. 3න් එකක් 2යි. මේක දෙවෙනි සමීකරණය. ඊළඟට අපිට කරන්න තියෙන්නේ 1 බෙදීම 2. ඒකෙන් එන ඍණ 6 බෙදීම 12. ඍණ 6 බෙදීම ඍණ 12 සමානයි AR වර්ග බෙදීම AR. ඒට ඒ කැපෙනවා. R වර්ගයට R කැපෙනවා. මෙතන R කැපෙනවා. මෙතන උඩ R ඉතුරු වෙනවා. ඍණට ඍණ කැපෙනවා. 6ට ඊළඟට ළමයි පොඩ්ඩකින් ඕහෝ ළමයි පොඩි මිස්ටේක් එකක් කළා. මේකේ තියෙන මෙන්න මෙහෙම සීන් එකක්. මේ වීඩියෝ නම් මාක දික් වෙනවා. මේකේ තියෙන්නේ කෙලින්ම 1 2 බෙදෙනවායි කිව්වේ. එතකොට උඩට එන්නේ ඍණ 6යි. ඍණ 6යි සමානයි AR. ඕක බෙදෙනවායි කිව්වනේ දෙකින්. එතකොට ඍණ 12 AR වර්ග. R ට මේ R වර්ග වලින් එක R එකක් කැපෙනවා. ඒට ඒ කැපුණා. ඍණට ඍණ කැපුණා. ඊළඟට 6ට 1යි 12ට 6 2යි. ඔය විදිහට ආවා. ඊළඟට අවසානයේ ඉතුරු වෙන්නේ මෙන්න මෙහෙමයි. ඊට R ඊළඟට අවසානයේදී R සමානයි 2යි. R සමානයි 2යි. මම කලින් කිව්වනේ මේ සමීකරණයේ R කියන්නේ පොදු අනුපාතය කියලා. ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය කියලා මම කිව්වා. ඊළඟට අපි දැන් අපෙන් අහන්නේ දැන් පස්වෙනි පදයනේ. දැන් අපි පොදු අනුපාතය හොයාගත්තට වැඩන්නේ. අපි ආයෙමත් හොයාගන්න ඕනි පළවෙනි පදේ කියන්නේ කීයටද කියලා. පළවෙනි පදේ කියන්නේ කීයද කියලා හොයාගන්න ඕනි. ඒක නිසා අපි ඒක මෙන්න මේ පළවෙනි සමීකරණයට මේ r සමානයි 2 ආදේශ කරන්න ඕනේ. ඒකෙදි මෙතන ඍණ 6 ඊ දන්නේ නැහැ. r කියන්නේ 2යිනේ. r කියන්නේ 2යි. අපි මේකෙන් ටිකක් මකමු නේද? නැත්තම් මේක පොඩි ප්‍රශ්නයක්. මකන්න ඕනෙත් නෑ. ඍණ 6 සමානයි a කියන්නේ දන්නේ නැහැ. r සමානයි 2යි.
ඊළඟට a සමාන 1 පැත්තක තියලා ඍණ 6 දෙකෙන් බෙදුවම a සමානයි ඍණ 3යි. a සමානයි ඍණ 3යි ළමයි. හරිද? a ඍණ 3යි නම් ඊළඟට අපිට හොයන්න තියෙන්නේ පස්වෙනි පදේනේ. ඒක නිසා අපි මේ කැලමක් කළා පස්වෙනි පදේ මෙහෙම හොයමු. හරිද? දැන් t පස්වෙනි පදේ නිසා t5 සමානයි a කියන්නේ ඍණ 3යි වාරයක් r කියන්නේ 2යි. පස්වෙනි පදේ නිසා n ඍණ 1 n වෙනුවට එන්නේ 5 ඍණ 1 ඍණ 3 වාරයක් 2 5න් එකක් 4යි 2 4 වෙනි බලය කියන්නේ 8 වරක් 2 16. ඒ සෝරි මගේ අර සුළු කරන විදිහ මම කිව්වේ ඍණ 3 වැඩි 2 4 වෙනි බලය කියන්නේ 16යි 16 වරක් ඍණ 3 ඍණ 48යි ඍණ 48 තමයි අපේ පස්වෙනි පදය. ඊළඟට අපි ඒ ගානත් හැදුවා ළමයි අපි මේ දැන් 11 ඉඳලා 15 වෙනි ප්‍රශ්නෙට සාකච්ඡා කරන් ආවා. ඒකේ තියෙන රටා ටික සාකච්ඡා කරන් ආවා. මේ ගණන් ටිකක් සමහර ගණන් වැඩි වෙලා තියෙනවා. සමහර ගණන් සාකච්ඡා කරන්න යන වෙලාව වැඩි වෙලා තියෙනවා. ඒක නිසා අපිට මේකේ තියෙන පරිමාණ රූප ගානක් සහ තව ගුණෝත්තර ශ්‍රේණි ගානක් මම හදන්න හිතන් හිටියා. අන්නේ ගණන් දෙක අපිට ඊළඟ වීඩියෝ එකට. ඒ කියන්නේ දැන් අපි කතා කරේ කෙලින්ම කතා කරේ 11 ඉඳලා 15ට යනකන් MCQ නේ සාකච්ඡා කරේ. අපිට අර ගණන් දෙක කෙලින්ම 16 ඉඳලා 20 අතර MCQ තියෙන එකට දාන්න වෙනවා. එහෙනම් අපි ඒ ප්‍රශ්න දෙක එකට දාලා අපි ඒ සාකච්ඡා කරන වීඩියෝ එකෙන් සෙට් වෙමු. හැමෝටම කියන්න තියෙන්නේ දැන් තාම මාසයක් තියෙනවා විභාගෙට. අනිවාර්යෙන් මේ දැන් හරි මේ වීඩියෝ ටික බලලා මේ වීඩියෝ බලන ඔයා අනිවාර්යෙන් ලයික් එකක් දාන්න යන්න. මේ වීඩියෝ එක කරන්නේ අපි ගොඩක් මහන්සි වෙලා පැය ගාණක් නිදි වරාගෙන වීඩියෝ එඩිට් කරගෙන කට රිදෙනවා කෑ ගහලා ඒක නිසා පුළුවන් උපරිම සාධාරණයක් කරන්න කියලා කියනවා. මේ ඒ වගේම ඉතින් මේකේ අර අපි කියා දෙන තියරි කරුණු මෙන්න මේ වගේ සමීකරණ එහෙම කියා දෙද්දී ඒවා හොඳට ලියා ගන්න කොහේ හරි. ආය අමතක වෙනවා නම් ඒ දේ මේ කොතන හරි ලියාගෙන ටිකක් පාඩම් කරලා ගණන් හදන්න කියලා කියන්න තියෙන ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙනවා.